එක්සෑම් එකේ තවත් මෙන්න මේ වගේ ගානක් ඇවිල්ලා තිබ්බා. මේ වගේ ටැංකියක් දීලා ඒ ටැංකිය ආශ්‍රිතව අපෙන් ප්‍රශ්න කිහිපයක් අහලා තිබ්බා. මේ ටැංකිය හැදිලා තියෙනවා කියලා තිබ්බේ සෙන්ටිමීටර් 1ක් උස, සෙන්ටිමීටර් 1ක් දිග, සෙන්ටිමීටර් 1ක් පළල කුඩා ඝනක විශාල ප්‍රමාණයක් එකතු වෙලා කියලා දීලා තිබ්බා. ඒ කියන්නේ මේ විශාල ටැංකිය දිග සෙන්ටිමීටර් 5කුත් පළල සෙන්ටිමීටර් 5කුත් උස සෙන්ටිමීටර් 5කුත් තුණු ඝනකයක් තුලින් මැද මේ උඩු මුහුණතේ පේනවා වගේ කියන්නේ මැදින් යම් පරිමාවක් කපලා ඉවත් කරලා. ඒ කියන්නේ දිග සෙන්ටිමීටර් 3කුත් පළල සෙන්ටිමීටර් 3කුත් වලට පේනවා මෙතන සෙන්ටිමීටර් 4යි. කියන්නේ මේ කොටු 4ක උසකට ප්‍රමාණයක් කපලා ඉවත් කරලා කියලා තමයි කියලා තිබ්බේ මේ ටැංකිය මැදින්. ඊට පස්සේ අපෙන් ඒ සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් අහලා තිබ්බා. අපි මේ ප්‍රශ්න වලට යන්න කලින් පොඩ්ඩක් ගණකයක් ගැන අපි මූලික වශයෙන් දැනන් ඉන්න ඕනේ. ඒවා ටිකක් දැනගෙන යමු. මේ ඕනෙම ගණකයක මුහුණක් තියෙනවා 6ක්. ඕනෙම ගණකයක මුහුණක් 6යි. ඒ මුහුණත් 6 තමයි ඔයාලට පේන මේ ඉතිරි මුහුණත. ඉතිරි මුහුණතයි ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ තව ඒ මුහුණතක් තියෙනවා. ඒකයි ඔයාලට පේන මෙතන පැති මුහුණතක්. මේ පැති මුහුණතයි ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ තව මුහුණතක් තියෙනවා. ඒකයි උඩු මුහුණතක් පේනවා ඔයාලට. ඒකයි ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්තේ යටි මුහුණතක් තියෙනවා. ඒ මුහුණත් ඔක්කොම එකතු වුනහම මුහුණත් 6යි. සාමාන්‍ය ඕනෙම ගණකයක මුහුණත් 6යි තියෙන්නේ. තව මේ ගණකයක් ගත්තාම මේ ගණකයක මුළු 8ක් තියෙනවා. එන උඩ අතට ගත්තාම වලට වෙන මෙතන එක මුල්ලක් තියෙනවා, මෙතන තව මුල්ලක් තියෙනවා, මෙතන තව මුල්ලක් තියෙනවා, මෙතන තව මුල්ලක් තියෙනවා. ඒ උඩ තියෙනවා වගේත් මේ ගණකේ යටත් ඒ වගේම මුළු 4ක් තියෙනවා. ඒතකොට මුළු 8යි තියෙන්නේ ඕනෙම ගණකයකට. ඒ වගේම මේ ගණකයකට දාර තියෙනවා 12ක්. වලට වෙන මේ ඉස්සරහම ඉදිරි මුහුණතත් එක්ක දාර 4ක් වෙනවා. 1 2 3 4. ඒ වගේ මේ ගණකේ දාර 12ක් තියෙනවා. ඕනම ගණකයක මුහුණත් 6යි, දාර 12යි, මුළු 8යි. මේ ගණක සම්බන්ධ ගානක් හදනකොට ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ කරුණක්. ඊළඟට අපි යමු මේ ගාන හදන්න. ඉස්සෙල්ලාම අහලා තිබ්බා මේ ටැංකිය සෑදීමට අවශ්‍ය කොටු ගණන කීයද කියලා. මේ වගේ ටැංකියක් දීලා ඒ වගේ ඒ ටැංකිය හදන්න අවශ්‍ය කොටු ගාන අහලා තිබ්බා. ඉස්සෙල්ලාම අපි බලමු. ඔයාලට පේනවා මේ ඉදිරි මුහුණත තුල කොටු 25ක් තියෙනවා. එනවා නේද? මෙතන පළවෙනි කොටුව තියෙනවා. ඒ වගේ 1 2 3 4 5 කියලා මේ පැත්තට කොටු 5ක් තියෙනවා. පල්ලෙහාටත් ඒ වගේම 1 2 3 4 5 කියලා කොටු 5ක් තියෙනවා. එතකොට මේ ඉදිරි මුහුණත තුල විතරක් කොටු තියෙනවා 25ක්. 5 4 5 25. මේ මෙතනින් පල්ලෙහාන් තියෙන්නේ. ඒ කියන්නේ ඉදිරි මුහුණතේ විතරක්. ඒ වගේම මුහුණතක් මේකේ පිටිපස්ස. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙනවා. ඒ වගේම මුහුණතක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ 5 5 25 කොටු 25ක් තියෙන එකක් ඉදිරි මුහුණතේ සහ ප්‍රතිවිරුද්ධ මුහුණතේ තියෙනවා. ඒ ඉදිරි මුහුණතට. එතකොට එතනම තියෙනවා කොටු 50ක්. ඊට අමතරව ඔයාලට පේනවා දැන් මේ මුහුණතයි මේකයි අයින් වුණාම මැද ඒ කියන්නේ දිග සෙන්ටිමීටර් මේ කොටු 3කුත් පල්ලෙහාට කොටු 5කුත් පරිමාණය කියන්නේ 3 වරක් 5 15ක් කොටු 15ක ප්‍රමාණයක තව කොටු 15ක් මෙතන ඉතිරිලා තියෙනවා. ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධ පැත්තනොත් ඒ වගේම කොටු 15ක් ඉතිරිලා තියෙනවා. එතකොට ඒ 15 දෙකත් අපි එකතු කරගන්න ඕනේ මේකේ සම්පූර්ණ කොටු කීයක් තියෙනවද බලන්න. මෙතන 15යි මේ 5 4 3 15යි. ඒ කියන්නේ මේකේ උස පැත්තට තියෙන 5යි දිග පැත්තට තියෙන 3යි. 5 4 3 15යි. ඒ වගේ දෙකක් දෙපැත්තෙම තියෙනවා. මේ 15යි ඒ වගේම කොටසක් අය මෙතනත් පල්ලෙහාට තියෙනවා. එතකොට 15 4 2 30යි. එතකොට මේකේ වටේටම අවශ්‍ය කොටු ගාන මේ ටැංකිය හදන්න වටේටම තියෙන කොටු ගාන අපි දැන් හදාගෙන ඉවරයි. ඊට අමතරව තව කොටු 9ක් මේ කපා ඉවත් කරගත්ත එකේ පතුලේ තියෙනවා කියලා දීලා තිබ්බා. ඒ කියන්නේ 3 3 කොටුවයි. ඒ කියන්නේ 3 3 9ක්. කොටු 9ක් මේකේ පතුලටත් සවි කරලා තියෙනවා. වටේට කොටු තිබ්බේ 50ක් සහ 30ක්. එතකොට මුළු කොටු ගන්නවා නම් ඒ 50යි 30යි 9යි තුනම එකතු කර ගන්නවානේ. එතකොට 89ක් එනවා මුළු කොටු ගාන. ඊළඟට අපිම ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ ටැංකියට ජලය පිරවිය හැකි පරිමාව කොච්චරද කියලා. මේ ටැංකියට ජලය පුරවන්න පුළුවන් අපි අර කපා ඉවත් කරපු කොටසෙම පරිමාවක් තමයි මේ ටැංකියට ජලය පුරවන්නත් පුළුවන්. කපා ඉවත් කරේ අපි සෙන්ටිමීටර් 3ක් දිගත් සෙන්ටිමීටර් 3ක් පළල සහ සෙන්ටිමීටර් 4ක් උස පරිමාවකින් යුක්ත
පොඩි ගණකයක් තමා කපලා ඉවත් කරේ. ඒ කපලා ඉවත් කරපු ප්‍රමාණයට තමයි අපිට මේකට ජලය ආපහු පුරවන්නත් පුළුවන්. එතකොට අපි ඒක හොයාගමු. කපලා ඉවත් කරපු එකේ පරිමාව හොයාගමු. ඒකේ දිග තිබ්බේ සෙන්ටිමීටර් 3යි, පළල තිබ්බේ සෙන්ටිමීටර් 3යි, උස තිබ්බ සෙන්ටිමීටර් 4ක්. එතකොට ඒක ගුණ කරගන්න දිග පළල උස. ඒක 3 3 9යි. 9 ගුණ කරගන්න 4ෙන් 36යි. තව ප්‍රශ්නයක් දෙලා තිබ්බා. මේකේ බාහිර පෘෂ්ඨය හා ඇතුළත මේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කීයද කියලා අහලා තිබ්බා. ඒක පතුල හැර. ඒක හොයන්නේ මෙන්න මෙහෙම. ඔයාලට පේනවා මේ ටැංකියේ බාහිර පෘෂ්ඨ වර්ගඵලය හොයද්දී මේ ඉදිරි මුහුණත තියෙනවානේ. මේ මුහුණත වගේම 4ක් තියෙනවා වටේටම 4ක් තියෙනවා. එකක් මේ මුහුණත, අනික මේ මුහුණත, මේ මුහුණත් දෙකට ප්‍රතිවිරුද්ධව තියෙන මුහුණත් දෙක අනිත් දෙක. ඒ වගේ එතකොට දිග සෙන්ටිමීටර් 5කුත් පළල සෙන්ටිමීටර් 5කුත් වෙන කොටු 4ක් තියෙනවා. ඒ කියන්නේ එක කොටුවක 5 වරක් 25යි. ඒ වටේටම තියෙන කොටු 4 වර්ගඵලය එතකොට 100යි. 25 වරක් 4 100යි. වර්ග සෙන්ටිමීටර් 100යි. ඊට පස්සේ ඔයාලට පේනවා මේ උඩ මුහුණතේ අපි කොටසක් කපලා ඉවත් කරලා තියෙනවා. ඒ කපලා ඉවත් කරපු නැති කොටස ඇර ඉතිරි වටේට තියෙන කොටස මේ ටැංකියේ ඉතිරි වෙලා තියෙන කොටසක් නේ. එතකොට අපි මේ වර්ගඵලය හොයනකොට ඒ පොඩි තීරු 4ක් තියෙන්නේ. ඒ 4ෙත් හොයා ගන්න ඕනේ. ඒක හොයාගද්දී ඔයාලට පේනවා මේ එක තීරුවක් ගන්නකො. මේ එක තීරුවක දිග තියෙනවා සෙන්ටිමීටර් 5ක්, පළල තියෙනවා සෙන්ටිමීටර් 1ක්. ඒ වගේම කොටසක් මෙන්න මේ පැත්තේ තියෙනවා. දිග සෙන්ටිමීටර් 5ක්ත් පළල සෙන්ටිමීටර් 1ක්. එතකොට මේ 1 හොයාගෙන දෙකෙන් ගුණ කරගන්න. ඒ කියන්නේ 5 නෑ 1 5 වරක් 1 5යිනේ. ඒ වගේ දෙකක් බලන්න. එතකොට 10යි. ඒ කියන්නේ මේ දෙපැත්තත් හරි වටේ හතරත් හරි. තව මේ මෙතන මැද පොඩි කොටසක් ඉතිරි වෙනවා. ඒකේ දිග සෙන්ටිමීටර් 3ක් සහ පළල 1ක්. සෙන්ටිමීටර් 3ක් කියන්නේ මේ කොටු 3ක් නේ. කියන්නේ දිග සෙන්ටිමීටර් 3යි, පළල සෙන්ටිමීටර් 1යි. ඒ වගේම මෙතනත් එකක් තියෙනවා. මේ පැත්තෙත් එකක් තියෙනවා. එතකොට ඔයාලා මෙතන 3 වරක් 1යි එක පැත්තක. වර්ග සෙන්ටිමීටර් 3යි. ඒ වගේ දෙකක් හොයාගන්න. එතකොට වර්ග සෙන්ටිමීටර් 6යි. ඊළඟට ඔයාලට හොයාගන්න ඕනේ මේකේ ඇතුලේ පතුල සහ වටේට. ඒ කියන්නේ පතුලයි මේ ඇතුළත තව මුහුණත් 4ක් තියෙනවානේ. ඒ 4 අපි ඉස්සල්ලාම අර ඇතුළත තියෙන මුහුණත් 4 හොයාගමු. ඇතුළත තියෙන මුහුණත් 4 ගන්නේ දැන් මේ කොටු 5න් පිටතට. ඒ කියන්නේ බිත්තිය ඒ ටැංකියේ බිත්තිය හදන්න මෙතන සෙන්ටිමීටර් 1 කොටසකුයි මෙතනින් සෙන්ටිමීටර් 1 කොටසක් ගියාම මේ 5න් එතකොට ටැංකිය ඇතුළත ප්‍රමාණයට ඉතිරි වෙන සෙන්ටිමීටර් 3යි. මේ දෙපැත්තම අයින් වෙනවා. මේ පැත්තෙනුත් ගත්තත් මේ දෙපැත්තම අයින් වෙලා මැද 3 විතරයි. මේ පැත්තම ගත්තත් මේ දෙපැත්තම අයින් වෙනවා මැද කොට 3 විතරයි. මේ පැත්ත ගත්තත් දෙපැත්තම අයින් වුණා මැද කොට 3 විතරයි. හැබැයි උස බලන්න මේ උස ගත්තාම අවසාන කොටු පේලිය විතරයි අයින් වෙන්නේ. මේ මොන තරම් බලන්නකෝ මේකෙන් අවසාන පේලිය විතරයි අයින් වෙන්නේ. ඉතිරි මේ තුනේ කොටු 4ක්ම උසට වතුර පිරෙනවා ඇතුලේ. එතකොට ඔයාලා බලන්න ඕනේ මේකේ වර්ගඵලය හොයනකොට දිග තියෙන්නේ සෙන්ටිමීටර් 3ක් සහ උස පැත්තට තියෙනවා සෙන්ටිමීටර් 4ක්. ඒ 3 වරක් 4 ගුණ කරගන්න. දිගයි පළලයි ගුණ කරගන්න. දිගයි පළලයි සෙන්ටිමීටර් 3ක් සහ 4ක් තිබ්බා. එතකොට එක්ක එනවා 12ක්. මේ ඇතුළතින් එක්ක මුහුණතක එනවා වර්ග සෙන්ටිමීටර් 12ක්. ඒ වගේ 4ක් තියෙනවා මේක ඇතුලේ. එතකොට 4ෙන් ගුණ කරගන්න. ඒ 12 ගුණ කරගන්න 4ෙන් එතකොට වර්ග සෙන්ටිමීටර් 48ක් තියෙනවා. තව අපිට මේකේ පතුලත් ගන්න ඕනේ. මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය බලන්න මේකේ පතුලත් ගන්න ඕනේ. පතුල ආවේ අපිට කියලා තිබ්බ ගානේ 3යි 3. කොටුවක් තමයි පතුලට තියෙන්නේ කියලා. එතකොට 3 7 3 9. මේ ඔක්කොම ඊට පස්සේ එකතු කරගන්න. මුලින් පිටත පැති 4 100යි. උඩ පැත්තේ අර පොඩි කොටස් 4 10යි 6යි 16යි. ඒක එකතු කරගන්න. ඊට පස්සේ ඇතුළතේ පැති මුහුණත් 4ක් තිබ්බා. ඒ 4 48යි. පතුලේ තිබ්බ 9ක්. ඒ ඔක්කොම එකතු කරපුවාම 100යි 16යි 48යි 9යි 173ක් තමයි වර්ග සෙන්ටිමීටර්. ඒ ඔක්කොම මුළු පෘෂ්ඨ වර්ගඵලය. පතුල හැර. මේ ගානට අනුව මට මතක තියෙන්නේ මේ ප්‍රශ්න 3 විතරයි. තව ප්‍රශ්න දෙකක් තිබ්බා. ඒ කියන්නේ තීන්ත බාල්දියක මේක මේ කැටේ ගිල්ලලා ආපහු ගත්තා මේ ටැංකිය ගිල්ලලා ගත්තාම ඒ
පැති 3ක් 2ක් එකක් විදිහට තින්ත ගෑවිලා තියෙන විදිහ. මට මේ ප්‍රශ්නේ හරියට මතක නැහැ. ඒ නිසා මම මේ ප්‍රශ්න දෙක කරන්න යන්නේ නැහැ. ප්‍රශ්නේ මතක අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මං ආය කැට සම්බන්ධව ගානක් පැහැදිලි කරද්දි තියරි කොටසක් පැහැදිලි කරද්දි ඒක උත්තර දෙක දාන්න.